Hello guys. අද මං ගෙනාවේ Minecraft Beddos gameplay එකක්. කොන්න ඉතින් අද පොඩක් ආතල් ගන්නෙන් පොඩක් තමයි මම මේක ගහන්න පටන් ගත්තේ. පොඩ මට ආතලයක් ගන්න හිතුණා. ඉතින් අපි ගහලා බලමු. බ්‍රෝ මොකක්ද ඒ වුනේ එකපාර. මේ මට එකපාර මේක ඉබුන්නේ. bro okay මට කිල්ලයක් ආවා. bro මොකක්ද ඒ වුනේ? කවුරුත් බෙඩ් එක ගන්න නැති වෙයි නේද? බෙඩ් එක ඇරුණත් එක්ක. හරි බෙඩ් එක ගහලා මම මේ ගහන්නේ 1.16 එකක. ඉතින් ඒ කිව්වේ ඒක පට්ට version එක කිව්වේ. දැන් ඔයාලා දැන් 1.8 version එක ගහනවා නම් ඒකේ සාමාන්‍යයෙන් ඔයාලගේ CPS ගානට තමා අනුව තමා හෙල්ත් එක යන්නේ අරුන්ගේ යහපැත්ත එකාගේ. මට තව අයන් ටිකක් ගන්න ඕනේ. අයන් ටිකක් කරන් ප්‍රහාර දෙමු. ඒ බම් මගේ කනෙක්ෂන් අවුල්ද? අවුලක් තියෙනවා පොඩිනේ. මම පොඩ්ඩක් කරේ. SLT fiber මරා අම්මට උඩු. අවුල් හොඳටම අවුල්. අම්බෝ අවුල් කියන්නේ නැති වෙනවා. මොකක්ද ඒ උනේ? අයියෝ. අම්බෝ ලැග් නෙවෙයි මේ සිග්නල් ප්‍රොබ්ලම් එක. අපි අයන් සෝඩ් එකක් ගමු. අයන් සෝඩ් එක අරන් මැරෙයිද දන්නේ ඒකයි දෙන බය. මගේ බෙඩ් එකට මගේ උපරිම සේවය කරනවා. ඕකේ යකෝ මේ ලැග් වෙනවා කියන්නේ නැති වෙන්නේ. අඩෝ මේ මම අර කලින් දාපු බ්ලොග් දෙක නැහැ. අර බ්ලූ එක නම් ඉවරයි. බ්ලූ එක නිවන්සුව. ඉන්ස්ටෝන් දානවද නැහැ නේ ඕනේ. අපි ආයෙ නාමරයක් ගමු. තව පොඩ්ඩක් කරන් දාගෙන යපන්. තැන් වලට දාගෙන යන්න. හරිද? අපේ ඇයි බං අපේ උන් ගොඩක් මැරෙන්නේ? මම නම් දැන් මම ඩිෆෙන්ඩ් කරන පොරනේ. ඒක නිසා මම ගොඩක් මැරෙන්නේ නැහැ. මැරෙන්න ඉඩ දෙන්නේ නැහැ. කමන්නේ ඉතින් උන් කොහොම කියලා දිනන එකනේ ඕනේ අපිට. දිනුම තමා ඕනේ. අනම්මනම් වානා දිනුම තමා ඕන. හරිද? දිනුම තමා ඕන. ඊට පස්සේ මම කෙලින්ම ගියා බ්ලූ ලගේ බෙඩ් එක පැත්තට. හරිද? මම බ්ලූස්ලාට රෂ් කරන්න ගියේ. කෙලින්ම රෂ් කරන්න තිතුන්නේ නැහැ. කෙලින්ම එකේ ක්‍රෂ් කරලා. ඊට පස්සේ සෙට් එකක් ආවා මාත් එක්ක වලියට. ඊට පස්සේ මාත් කෙලින්ද ගත්තා උන්ට. මම නිකන් ඉඳලා හරියන්නේ නැහැ නේ. මම පෝෂන් එකක් ගහලා ඉන්නේ. පෝෂන් එකක් කිව්වේ. අනේ මම පෝෂන් එකක් නෙවෙයි ගහලා ඉන්නේ. සෝරි මම පෝෂන් එකක් ගහලා නැහැ. හරිද? මෙතන මම පෝෂන් එකක් ගහලා නැහැ. ඔයාලා පේන ඇති ඉස්සයි. හෙලෝ මතෆකර්. අයින් ගැටෙන් පේන ඇති. මොකද මුට? ෂොට් 10ක් විතර ගහන්න උනා බං උට. ඌ එහාටවත් උන්නේ නැහැ බං. වැන්නේ නැහැ. ඒ දෙන්න ගහන්න බෑ බං එහෙම. ඒ දෙන්නෙක් ගහන්න බෑ කො. අඩෝ දෙන්නෙක් ගහනවා බං බෑ බං එක ගන්න. කිල් පහක් කරා මම හරිද? එතනම කිල් 3ක් විතර කරා. අපේ බෙඩ් එක ඇවිල්ලා එකෙක් ඩෙස්ට්‍රොයි කරලා ගියා. අපිත් ඉතින් හිටියා පාඩුවේ ගහන. යෙලෝ එකක් කෙනා. ඒක මගේ කිල් එක නේද? ඒක මගේ කිල් එක නෙමෙයි බං. අරූට කොහොමද ඒ කිල් එක ගියේ? මම උඩින් උත්සාහය අරමුට ගෙව්වා. ඔය වගේ බලුවට තමයි මේ Minecraft එකේ බෙඩ්ඩෝස් වලත් තින්නේ. අඩෝ ඔය වගේ බලුවට ගන්න එපා බං. තව අයිමකෝ අරූ දුවනවා බං අර මාත් එන්න. ගහපන්. ගහපන් ඔකට රෙඩ් එක. ඕ නෝ. ෂිට්. අපරාදේ බං. පය බුරුලේ තබා ලිස්සල වැන්නනේ. ඒක නිසා පොඩ්ඩක් අවුල් ගියා. හරි. අවුලක් නෑ ඉතින්.
ගන්න දෙයක් නැහැ. හරි. ඉතින් යෙලෝස් ටීම් එක දින්නේ නැහැ. ඉතින් තව මැච් එකට මං ගියා. ඉතින් මේ මැච් එකේ නම් කෙලව ගන්න නැහැ කියලා හිතලා තමයි ගහන්න යන්නේ. මෝඩකමට TNT කුත් ගත්තා හරිද? හරි. අපි ඔම්බෝ පැන්නා. මං හිතුවේ බිමටම පැන්නා කියලා. නෑ බිමටම පැන්නා නෙමෙයි. අයිනට මේ වැන්න කියලා බා. හරි අපි ගමනේ යමු. උඹ ඔක්කොම කිල් කරාද? වත්ත. මං හිතුවේ ඔක සේරම කිල් වෙලා නැතුව ඇති කියලා. මම මේක බැලුවේ නෑනේ. අනේ උඹ ගනින් උඩේ. මට එපා උඹේ ඔය නෑ රෙඩ් ලගේ නෙමෙයි. බ්ලූ ලගේ. බ්ලූ ලගේ ඔය කකාසි. අම්මා. අඩෝ ඒ මොන වගේ බලු වැඩද? අසිකිත වැඩ කරන්න එපා යකෝ. බලපන් අරු මාව වැට්ටුවනේ මට කිල්ලක් ගියානේ. නේ ඩෙට් එකක් ගියානේ. බලපන් එක ඩෙට් එක උනත් වටිනවා යකෝ. යපන්. අපේ බෙඩ් එක මේ පාර ඩිස්ට්‍රොයි කරන්න එපා කියලා මම වඳිනවා උඹලට. නෑ ඩිස්ට්‍රොයි කරපන්. මාව මරන්න නැතුව. එච්චරයි මට ඕන. මං හිතුවේ වැන්නා කියලා යකෝ. එහෙම පයින්නවද සාමාන්‍ය ළමෙක් වුණාම අඩෝ මං හිතුවා වගේම බ්ලොක් තිබ්බයි. අයෙන් ඒවා තිබ්බයි. බලපන් මම මේකක් ගත්තා නේද? කවන්නේ TNT එකක්. මෝඩ වැඩ කරනවා පොඩ්ඩයි ඉතින්. දන්නේ නැද්ද? මෝඩ වැඩ උත් ඉඳලා හිතලා කරන්න එපානේ. බ්ලොක් නෑ මම බලන්න නැතුව පෙන්නන. ඒ වගේ ගුණානි තියයි. ඔද මම එකපාර මගේ නිකාර මිය වෙලා වගේ යන්නේ. බේනවා මොකද කියන්නේ? බේනවා මං එන්නද? මැරි වගේ. මුත් උඩරේන. holy shit. ගහපු එකෙන් උඩ ගියා. උඩ ගියපු එකෙන් බිමට වැන්නේ පාර හෙල්ත් එක ගියා. එච්චරයි නුනේ. ඔයා මට ගැහුවේ නෑනේ. ඔයා වැඩක් නෑ. ඔයා ඔහොම හිටියට. අපි යපන් ආයේ. green light කර. why brother I what the fuck? ඇයි බං ඒක බිමට හැන්නේ මම? බිමට හැන්නේ නේ මේ void එකට හැන්නේ. බිමට හැන්න කමක් නෑ void එක නෑ. කනියන් සිංගිති පාතාලේ ඉන්නේ නේක බං මම පාලරම හැන්නේ. හරි කමන්නේ. මං එකතු කර කර මේවා කරනවා. දැනට අපේ විතරයි බෙට් තියෙන්නේ. අපිට මේක දිනන්න පුළුවන් ඒ වගේ නේ මට හිතෙන විදියට. අපි අයන් සෝඩ් එකකුත් ගත්තා. අපි දෙන්න විතරද බං ඉන්නේ රෙඩ් ලගේ? වෙන්න ඇතිනේ. මේ මචං එකෙක් ක්‍රෂ් කරනවා. මොකද ගන්නේ? ඒක අදිව්වනේ බා. හරියයි මාතුගේ පස්සෙන් යනවා. run ටානානා. bro හරියට එක ෂොට් එක වැදුනේ බම්මුට. හෝ කිල් කරා සුපිරි. උනේද ෆයිනල් එකේ? මූණ කිල් ගන්න බෑ මම හෙල්ත් ගන්න. හරි. උන් හතර දෙනා විතරයි ඉන්නේ තව. මම දැන්ට කිල් දෙකයිනේ. කිල් එකයි කිල් දෙයක් නැහැ. කිල් දෙයක් කරන්න හිතාගෙන ඉමු. අර අපේ ටීමේට් පට්ටයි ඈ. ඇකුවා 3 දෙනෙක් ඉන්නවා අතන. අපේ ටීමේට්ස්ලා කොහොම ඇත්තටම සිරාවට උන් ලෙෆ්ට් වෙලාද? වෙන්න ඇති ලෙෆ්ට් එන්න ඇති. ඕන් දැන් මම ඉතින් ෆයර් බෝල් එකක් අරන් දැන් කෙලින්න යන්නේ උට. නැති වෙන්න කෙලින්න යන්නේ. වරන් යකෝ.
මොකාටද ගහන්නේ මුට වෙන්නේ නෑ බා ඔබ් I said let him poop බොසා ඇකුවා ටීම් එක ගෙනාවා another fire charge මං ගහන ප්ලේස් එක වැරදි බා ඒකයි නැත්තම් වැටෙනවා එකෙක් ඇහලා ඉන්නේ හරිද තව එකවයි වටන්න තියෙන හරිද අපිට පුළුවන් ඒ යාළුවා මිතුර පුළුවන් මිතුර ගහපන් උන්ට මම බලන් ඉන්න ඔබ ගහපන් මම බලන් ඉන්න නෝ ගහපන් අඩෝ කුඩුන්නේ what the wow what a big defense yes kill him what no way ගහපන් ඌ වැටුන්නේ හැබැයි එකයි දෙන්නයි තව ඉන්නේ අර උඩ එකෙක් ඉන්න උඹට පුළුවන් තරමක් අපි උඩ එකා බලන්න බලමු ඌ ඉන්ස්ටන්ට් හෙල්ත් එකක් ගහලා තින්නේ එක්ස්ට්‍රීම් පෝෂන් එකක් ගහලා තින්නේ හරිද ඌත් එක්ක ගහනවා කියන්නේ මචං හරිද පට්ට අමාරු හරි බෙඩ් එක ඩෙස්ට්‍රොයි කරා මට හිතෙන විදිහට අපි පරාද වෙයි වගේ no mother freaking guys we do that yahoo super killing we do that the first match නෙමෙයි the second match ඊපස්සේ මම second match එකට ගියා මොකද්ද අප්ග්‍රේඩ් එකට ගියා ෂොප් එක වෙනුවට හරි දැන් අපි යන දිහාවට අපි මෙහාට යන්නේ මට තාම බ්ලොක් දාන විදිය ප්‍රැක්ටිස් නෑ මම මේක ප්‍රැක්ටිස් කරන්න බලන් ඉන්නවා මට හැබැයි ජම්පින් බ්‍රිජ් එක පුළුවන් ඔයාලට පේනවද මම කොච්චර ස්ලෝද කරන්න කියලා මට තාම බ්‍රිජ් හරියට බෑ හැබැයි මම කරන්න ඉගෙන ගන්න බලනවා දැන් තමයි වලියට බහින්නේ මෙතන මොකෝ මේ අම්බෝ 3 දෙනෙක් යනවා එක බෙඩ් එක ඩිස්ට්‍රොයි කරන මාර පොරවල් නෙමු ලංකාව නෙමෙයි රටම විනාසයි මං ටිකක් කැපනවා මොකද මගේ මේක දික් වෙන නිසා වීඩියෝ එක සමහර තැන් හරිද මං ගොඩක් තැන් මේව කරන්නේ come here motherfucker blue ඕක විතරයි ඉන්නේ බෑ ගහන්න බය මොකක් හරි වුණොත් අතදීසේ මැරෙනොත් හරි අපි යබ මට හිතෙන විදිහට මේ මැච් එක පොඩ්ඩක් හොඳ රෑයි වගේ where are you I'm coming for you ඌ පෝෂන් එකක් ගහලා බා නැත්තම් මාව කිලි කරන්නේ oh how holy cow ඒ රෙඩ් එක කෙනා බේස් එකට එල්ලා පළ වා හරි ඌවත් කිල්ලුණා සුපිරි ගැම්ම කල්ලමු යාළුවනේ ඒ යෙලෝස්ලාගේ බෙඩ් එක ඉවර නැද්ද මං හිතුවේ ඉවර ඇති කියලා බං අර 3 දෙනා 4 දෙනා ගිහුව එක බ්ලූස්ලා නේද ගියේ ඒක මිස්සක් ඇයි බොයිස් බ්ලූස්ලානේ ගියේ උන් තමා බෙඩ් වගේ ගියේ හැදාම අපි හොරෙන් ඩිස්ට්‍රොයි කරමු බෙඩ් එක දැන් දුවමු පුතා දුවමු පුතා පිටිපස්ස නොබලා දුවමු මෙන්න ඉන්න අඩ ඌත් එක ගහගන්න බෑ ඌ මේ මොකක් හරි පෝෂන් එකක් බීලාද කොහෙද ගහන්න බෑ අඩෝ ඌ කිල් කරන්න බැයිද කාට හරි රෙඩ් එකක් ඉන්නවා රෙඩ් ටීම් එකේ
බෙඩ් එකත් අපි ගන්න බලන්න ඕනේ. අපි ඒක අන්තිමට බලමු. මොකද මේ බ්ලූ එක වෙන එකෙක් මැරුවා. හරිද? බ්ලූ එක කොහොමද කියලා මාර සීන් එක උනේ ආද බ්ලූ එක. බ්ලූ එකාට 4-5 දෙනා ගැහුවා. හරිද? අපේ සෙට් එක නෙමෙයි. නෑ 3 දෙනෙක් ගැහුවා. හරිද? බ්ලූ එකාට. බ්ලූ එකා කොහෙද ගන්නේ 3 දෙනා. ඌ ටෙක්නෝ බ්ලේඩ් නෙවෙයිනේ බා. යෝ හෙල්නා. නා හෙල්නා. වරෙන් මං ගහනවා උඹට. ඉඳපන්. වරෙන් කාපන්. පලයන්. කිල්ස් දෙයක් ගත්ත දැන්ට. කිල්ස් දෙකයි බෙඩ්ස් බ්‍රෝකන් එකයි. මේ දවස් ටිකේ වචන 30 ස්පෙල් වෙන්නේ නැහැ. I don't know why because I'm under the water. Please help. Oh my luck is generator. බලමු අපේ ලක් එක කොච්චර හොඳට කියලා. මු ගහපු ෂොට් එක වැදින්නේ නැති වුණොත් මගේ ලක් එක අතිශිෂ්ටයි. වැදුනා. හරි ඔයා වැඩ්ඩා. සුපිරි වැඩ්ඩික් හරිද? මේ ලෝකෙ යන්නේ ඔයාගේ වැඩ වලද? සුපිරි එල. බල්ලා. අන්න ඉතින් තව එකෙක් එනවා. බයි. මට ඔයාට ගහන්න බෑ. මොකද මගේ හෙල්ත් එක නැහැ. මං යනවා. ඒ බ්ලොක් එක ගහන්න. ඕයි ඉතින් බලහන්කෝ උන වැඩේ. බ්ලොක් එක හරියට වැන්නේ නැහැ මං දාපු බ්ලොක් එක. ආරු බෙඩ් එක ඩිස්ට්‍රොයි කරනවත් දන්නේ නැහැ. පිටිපස්ස නේද? පිටිපස්ස හිටියා. මං දැක්කා. යෝ son of biscuit. අයියෝ මොකක්ද මට වෙලා තියෙන්නේ? අයියෝ වැන්න ගියන්කෝ බිමට පත බය වුණානේ. හරි දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මං ඔය තේරම කිලි කරන්නේ තේරම නෙමෙයි මේ කීප දෙනෙක්. හරිද? දැන් ඉතින් රෙඩ්ලාගේ බෙඩ් එකට දෙන්න යමන් නේද? දෙන්න යපන්ද? දෙමු නේද? දෙමු. රිවෙන්ජ් එක දෙමු. දෙමුනේ. අපේ 1 2 3ක් ඉන්නවනේ. හරි දෙමු රිවෙන්ජ් එක දෙමු. ඉන්න මං එනවා. කිල්ස් 4යි බෙඩ්ස් 1යි. තණ්හාව ගහලා ඉන්නේ මයින්ක්‍රාෆ්ට් එකේ කිල්ස් වලට. අපේ ඕපනන්ස්ලා නම් 4 දෙනාම ඉන්නවා. මෙතන වලවල් තියෙනවා බං හිල් තියෙනවා. අර පැත්තට යනවා. මාත් ඉතින් යනවා. ඉතින් මම මොනවා කරන්නද? ඕඩෝ ගන්න කියහන්කෝ. ඒ කිව්වේ පැන්න ජම්ප් එකෙන් මට ෂිෆ්ට් එක ඔබා ගන්න බැරි වුණා. ෂිෆ්ට් එක ඔබා ගන්න නෙමෙයි එබුන්නේ මට. හරිද? අයියෝ කොහමද යබන්නේ? ඔන්න ඉතින් මම ෆයර් චාර්ජ් එකක් අරන් කෙලින්න ගියා. කෙලියා ඌ ඇන්න මම කිල් එක නෑ. කිල්ලන්නේ නෑ. ඌ ෆේල් ඉන්ටු වොයිඩ් බා. හරි අවුලක් නෑ. දැන් තාම ෆයර් චාර්ජ් එකක් ගත්තා අවුට කෙලින්න. ඕටෝ පැන්න වෙලාවෙනේ බං ගියේ බං ඒක. සුබතු නොහෙල්නා. මට ඉතින් කියන්න තියෙන්නේ එච්චරයි තමයි. දැන් අපේ බෙඩ් එක ඩිස්ට්‍රොයි ඩෙඩ් දන්නේ. මට බයකුත් තියෙනවා චුට්ටක් විතර. චුට්ටක් බයක් තියෙනවා. චුට්ටක් තියෙනවා. වැඩි නෑ චුට්ටයි. ඒ උඹේ ජම්පින් ස්කිල් එක නැද්ද බං? ආරු අතන උඩට යනවා. අර අපි මෙතනින් උඩට යන්න බලමු. Fuck you. Hello motherfuckers. කොහමද ගැම්ම? ඉතින් රහසේ ඇවිල්ලා ගහන්නේ ආයේද? පේනවනේ ආයේ රහසේ ඇවිල්ලා ගහන්නේ ආයේ කිලිම. කියලා ඇවිල්ලා ගහනවා ආයේ නේද බං? පේනවනේ රහසේ ඇවිල්ලා ගහන්නේ ආයේ කිලිම. පේනවනේ ආයේ වැඩ්ඩාගේ ඇවිල්ලා එනවා ගහනවා හරිද? අපි දැන් රෙඩ්ලාගේ බෙඩ් එක ඩිස්ට්‍රොයි කරන්න ඕනේ හරිද? අපි මේ මැච් එකද ගොඩක්ම වෙලා තිබ්බේ බං. මේ මැච් එක දැන් මිනිත්තු එන ගානක් තිබ්බා.
මේ තු වෙන ගානක් කිව්වේ මට මතක නැහැ. මේ මම බ්‍රිජ් කරපු පාලෙමනේ. පැන්න යාළුවනේ ආයෙ නැති වෙන්න හරිද? කෙලින්ම පේනවනේ ආයෙ වැඩ්ඩාගේ පයින්නවා. කෙලුණාම තමයි නැති වෙන්නේ. අම්බෝ යකෝ ෆයර් බෝල්ස් 5ක් ගත්තා ඈ. ෆයර් බෝල්ස් 5ක් ගත්තා. ලොකු නෑ. එනේ කාට කෙල්ලනවා? ආයෙ පේනවනේ ආයෙ ෆයර් බෝල්ස් නැති වෙන්නම තියෙනවා. බ්ලොක් ටිකක් දැම්මා. අපි මේ පැත්තේ ඉඳලා බ්‍රිජ් කරන් යන්නද? මම ස්ලෝ නේද හැබැයි. පේනවනේ ගයිස් මම කොච්චර ස්ලෝද කියනවනම් මට වඩා වෙකින් බ්ලොක්ස් දානවා ඉත්තෑව. ඉත්තෑව කිව්වේ ඇත්ත ඉත්තෑව. හරිද? මේ කිව්වේ සතා හරිද? අර YouTube එකනේ හිටනවා ඉත්තෑව කියලා. එයා නම් සුපිරි. එයාත් Minecraft වීඩියෝ එකක් දැම්ම මම දැක්කා. මොකද්ද මතක නැහැ. Minecraft ගෙදරක් හදන විදිය. Hello motherfuckers. උඹ මොකද්ද කියන්නේ? උඹ ගහන්නද? උඹ ගහනවා මට. මම මෙතනින් පැනලා ආයෙත් උඩට එනවා. ඔන්න මගේ ආතල් වැඩ. මම කේවල් දි සාමාන්‍යයෙන් ඔය වැඩේ තමයි කරන්නේ. කේවල් වලට පයින්න බෑ නේද? පයින්නවා. වතුරට පයින්නවා. මල්ලඟ මෙන්වා තියෙනවානේ. ඉඳපන් දෙන්න. කෝ වරන් ගියේ. එකෙක් කරේ. එතන බ්ලොක් කරන්නේ. අපි ගහමු ෆයර් චාර්ජ්. ෆයර් චාර්ජ් ආය නැති වෙන්න ගහමු අපි ෆයර් චාර්ජ්. හෙලෝ. අම්බෝ ගැව්වා. අම්බෝ ගහ ගන්නවා වගේ. මෙතනට මේව දැම්ම කියලාත් වැඩක් නැහැ නේ බා. උන්ගේ බෙඩ් එකක් නැහැ නේ. එතන ඩිස්ට්‍රොයිඩ් නෑ නේ. නෑ ඩිස්ට්‍රොයිඩ්. උඹ ගහනවද? උඹ ගහන්නද ගියාන්කෝ. අඩෝ ඒක බෙඩ් එක බං. අඩෝ මම ඒක බෙඩ් එක කියලා බං. අඩෝ සුපිරි. ගාමු තේරෙනවා ගාමු පුළුවන් කෝ අනිත් ඒවා ටික. හරි තව එකයි කෝ අනිත් එකකෝ. හරි කවුරු හරි වෙන එකේ කිලි කරපන්. පුළුවන් අපිට පුළුවන්. ධෛර්ය. ඇයි බං මෙතනට බ්ලොක් කරන්නේ නැත්තේ හැමතැනම? මෙතනට එන්න. හරි සුපිරි. මම බෙඩ් එක ඩිස්ට්‍රොයි කරා දන්නේ නැතුව හිතාමතා නොව කය වචනේ දෙකෙහි සංවර නැති බවයි. මට හිතෙන විදිහට ප්ලේ එක හොයාගෙන වගේනේ. අපි ට්‍රැප් ටිකක් දාමු. ට්‍රපා දාමු. හරි මට පෝෂන් එකක් බොනවා එහෙම වගේ බා. අටෝ දින්නා යේ අපි දින්නා. අඩෝ අපේ ටීම් එකේ 3 දෙනාම ඉන්නවා බා.